ඔන්න ඉතින් අද මගේ නිමාඩු දවසක්. දවසින් වැඩි කාලයක් ඔයා ලෝකයත් එක්ක ඔට්ටු වෙන ගමනේ ඔයාට හිතිලා නැත ඔයාට ඔයාවම අමතක වෙලා කියලා. එහෙම වෙන්න දෙන්න එපා. දවසින් එක පුංචි වෙලාවක් හරි ඔයා ගැන හිතන්න වෙන් කරගන්න. හැමදාම බැරි වුණත් ඉඳලා හිටලා හරි මේ වගේ ගුණ දෙයක් අපේ ශරීරයට එකතු කරගත්තම ඇත්තටම ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මට නම් හිතෙනවා. ඉස්සර කිරි අම්මලා හැමදාම වගේ අපිට මේව හදලා දුන්නත් දැන් තියෙන කාලෙත් එක්ක අපිට මේ දේවල් මගහැරෙනවා. ඇත්තටම සතියන්තයේ මේ වගේ වෙලාවක් වෙන් කරගත්තොත් අපිටම ඊළඟ අලුත් සතිය ගෙන යන්න ඒක ලොකු එනර්ජි එකකුත් වෙනවා. මේ තමයි මං ගෙදර වැඩිපුරම ඉන්න කැමති තැන. මට හිතුණා මගේ පොත් මේසෙ තියෙන විදිහ වෙනස් කරන්න ඕනේ කියලා. අවුරුදු ගාණක් එකම විදිහේ තිබිලා දැන් වෙනස් කරන්න කාලේ හරි වගේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මම කොහොමද මගේ පොත් මේස වෙනස් කරන්න කියලා. ළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න.